හලෝ ඉතින් කට්ටිය ඉල්ලුවා දැන් අපි ස්කින් එකට ගොඩාක් ප්‍රොඩක්ට් හඳුන්වලා දීලා තියෙනවානේ. ඉතින් කොණ්ඩෙට මුකුත් නැද්ද කියලා දැන් මේ වැඩේ පටන් අරන් මම ඔයාලට මේ ප්‍රොඩක්ට් ගෙනත් දෙන්න පටන් අරන් දැන් මාස 8කට 7කට කිට්ටු වෙනවා. 9කට කිට්ටු වෙනවා. නමුත් මම හෙයා වලට කිසිම ප්‍රොඩක්ට් එකක් දුන්නේ නැහැ. දුන්නේ නැති හේතුව දැනගන්න ඕනේද? දුන්නේ නැති හේතුව මට කිසිම එකක් සෙට් වෙලා තිබුණේ නැහැ. අතරම කියන්නේ හරියනවා කියන්නේ අපිට දැනෙන්න එපා අපි දෙයක් ඔයගොල්ලන්ට දෙන්න. ඉතින් මට එහෙම සෙට් වෙච්ච නැති කාලෙක හැම ප්‍රොඩක්ට් එකක්ම මට හම්බුණා මොරක්කන් ප්‍රොඩක්ට් එකක්. මේක ටිකක් හැමෝටම අර ලංකාවට කවුරුත්ම අඳුන්වලා දීලා නැති ප්‍රොඩක්ට් එකක්. තෙල් ක්‍රමයේ දැන් ගොඩක් පරණයි. ඉතින් තෙල් ගන්න එපා කියලා නෙමෙයි කියන්නේ. මොකද සමහර තෙල් වර්ග ගෑවම හරිම ගඳයි. සමහරක් වෙලාවට. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඔෆිස් යනවානේ වැඩ ගොඩක් අය ගෙදරම ඉන්නේ නැහනේ. ඒතකොට කරන්නේ වීකෙන්ඩ්ස් වලට තමයි මේ ප්‍රොඩක්ට් එක යූස් කරන්නේ. එතකොට වෙන්නේ කොණ්ඩෙට හොඳ පෝෂණයක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔන්න හරිම ප්‍රොඩක්ට් එක සහ මම පාවිච්චි කරලා මම ප්‍රතිඵල ලැබපු හෙයා වර්ල්ඩ් ප්‍රොඩක්ට් එක අද මම ඔයගොල්ලන්ට අඳුන්වලා දෙනවා. ඉතින් ඒක තමයි මෙන්න මේ හෙයා ක්‍රීම් එකයි හෙයා සීරම් එකයි. ඉතින් අන්න ඔයගොල්ලන්ට අද දවසේ අඳුන්වලා දුන්නා. කාලය ගතට සමා වෙන්න හේතුව මම පාවිච්චි කරන්නේ නැතුව කිසිම දෙයක් මම ඔයගොල්ලන්ට අඳුන්වලා දෙන්නෙත් නැහැ. හේතුව ඔයගොල්ලෝ මම කියන හැම වචනයක්ම විශ්වාස කරනවා කියලා මම දන්නවා. ඉතින් ඒ නිසා තමයි අපිට මෙච්චර ලංකාවේ සහ පිටරට ඉන්න පාරිභෝගිකයන් ප්‍රමාණයක් හැදිලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝගේ විශ්වාසය හැමදාම රකින්න එපයි. මේකෙන් වෙන දේවල් ටික මම කියලා දෙන්නම්. ලංකාවේ තියෙනවා හෙයා මාස්ක්. නමුත් හෙයා මාස්ක් එකක් දැම්මට පස්සේ අපි ඒක ඉවත් කරන්න ඕනේ, හොදලා ඉවත් කරන්න, අයින් කරන්න ඕනේ. නමුත් හෙයා ක්‍රීම් එකක වටිනාකම තමයි එයා හැමද උරා ගන්නවා. එතකොට හැමද හොඳට පෝෂණය හම්බ වෙනවා, කොණ්ඩේ වියලි නම් ඒ ඔක්කොම ටික හරි ගස්සනවා. ඒ සියල්ලක්ම. මොකද මට අපේ හැම ලස්සනට පාට තිබුණාට වැඩක් නැහැ කොණ්ඩේ ලස්සනට නැත්තම්. ඉතින් මට නිලියක් නිසා මට එක්ස්ටෙන්ෂන්ස් එහෙම භාවිතා කරන්න වෙනවා කොණ්ඩේ සමහරට දිගට කොටට ඒ වගේ දේවල් වලට භාවිතා කරන්න වෙනවා. ඉතින් එක්ස්ටෙන්ෂන්ස් භාවිතා කරාමත් කොණ්ඩේ හරියට යන්න පටන් ගත්තා මගේ. ඉතින් ඒ කාලේ තමයි මීට මාස දෙකමාරකට උනර කලින් තමයි මට ප්‍රොඩක්ට් එක මේක හම්බුනේ. මේක මොරක්කන් ප්‍රොඩක්ට් එකක්. මගේ හස්බන්ඩ් පයිලට් කෙනෙක් නිසා මට ඕනෑම රටකින් විවිධ නිෂ්පාදන try කරලා බලලා හරියන මේක තමයි මම ඔයගොල්ලන්ට දෙන්නේ. ඉතින් සීරම් එක භාවිතා කරන විදිය මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. එයා සීරම් එකෙන් බිඳුවක් කියන එක නෙමෙයි. මෙන්න මේ වගේ මෙන්න මේ ප්‍රමාණය ගන්න. අරගෙන ඔයගොල්ලන්ගේ කොණ්ඩේ අඩු තැන් වැඩි තැන් කියලා නෑ. මුළු කොණ්ඩෙටම මේක භාවිතා කරන්න. විශේෂයෙන් මිග්‍රේන් ඔළුවේ කැක්කුම ඒ වගේම හැම හිසකෙස් කියන්නේ හිසකෙස් වල තියෙන වියලි ගතිය ඒ හැමදේම නැති කරගන්න පුළුවන්. මේ වගේ පොඩි ප්‍රමාණයක් මේක ඉතාම ඉක්මනින් ප්‍රතිඵල හම්බෙන නිෂ්පාදනයක්. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ හැමතැනටම කොණ්ඩේ දාලා ස්කැල්ප් එකට දාලා හොඳට මසාජ් කරන්න විනාඩි 5ක් 10ක්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් හෙයා ක්‍රීම් එක. මේකේ ගොඩාක් ලොකු ප්‍රමාණයක් අඩංගු වෙනවා. මේ මම පාවිච්චි කරන නිෂ්පාදන තමයි අඩු. මේ හෙයා ක්‍රීම් එක මෙන්න මේ වගේ ප්‍රමාණයක් ගන්න. ඒක ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණය ගන්න පුළුවන්. මොකද මගේ මෙන්න මේ හරිය කොණ්ඩේ ගොඩක් බේබි හෙයාස් මේ වගේ දේවල් ඒ වගේම උකුණෝ මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒවත් නැති කර ගන්න පුළුවන්. මේකේ පෙපර්මින්ට් තියෙන නිසා සහ හිස්සොරි තියෙනවා නම් ඒ හැමදේම ඉවත් කර ගන්න පුළුවන්. සහ වටිනම දේ තමයි කොණ්ඩේ ඉක්මනට දිගට වවා ගන්න. ඒකට හේතු ටික මම ඔයගොල්ලන්ට කියන්නම්. මේකේ අඩංගු වෙනවා ආගන් ඔයිල්, ජොජෝබා ඔයිල්, ඒ වගේම විටමින් E, රෝස්මෙරි ඔයිල්, පෙපර්මින්ට් ඔයිල්, ඊට පස්සේ මොරින්ගා ඔයිල්, ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නා මුරුංගා කිව්වම නොදන්න කෙනෙක් නැහැනේ. හැබැයි මුරුංගා කන්න හැමෝම කැමති නැහැනේ. ඉතින් අර ඉස්සර වගේ අපිට හැම කෑමම බල පෝෂණය හම්බෙන්න හිසකෙස් වලට හැමට මේ දේවල් කරන්න දැන් තියෙන කාර්යබහුල ජීවිතයත් එක්ක ඕගොල්ලන්ට ඒකට අවස්ථාව හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ වගේ ප්‍රොඩක්ට් එකක් ඔයගොල්ලෝ ගන්න ඕනේ. හෙයා වලට ඔන්න මෙච්චර කාලෙ ඔයගොල්ලන්ට හැමට කෙට්ටු වෙන්න විතරයි මම ළඟ නිෂ්පාදන තිබ්බේ. අද ඉඳන් කොණ්ඩෙට හොඳම නිෂ්පාදනය ඔන්න අඳුනලා දුන්නා. දැන් ඉතින් මේක ඔයගොල්ලන්ටත් බාරයි. ඉතින් ඒ නිසා මොකද ගොඩාක් පිටරට අය ඉල්ලලා තිබ්බා. ඒගොල්ලෝ නාන්නේ රස්නේ වතුරනේ. ගොඩාක් සීතල රටවල් ඉන්න අයනේ. ඉතින් ඒගොල්ලෝ ඉල්ලලා තිබ්බා. අනේ අපිට හෙයා වලට අක්කේ මොනවාරි දෙන්න. මොකද බබාලා හම්බුනාට පස්සේ කිරි දෙන්න පටන් ගත්තට පස්සේ ගොඩාක් අය කොණ්ඩේ යනවා. ඉතින් ඔන්න හොඳම ප්‍රොඩක්ට් එක අඳුනලා දුන්නා. ඕගොල්ලන්ට අද ඉඳන් ඕගොල්ලෝ මේක ගන්න පුළුවන්. කොණ්ඩේ වවා ගන්න. ඒ වගේම හිස්සොරි ප්‍රශ්න, මේ ස්කැල්ප් එක වියලි නම්, හිස්සොරි වගේ හැම ගැලවි යනවා නම් ඒ හැම දෙෙම ඕගොල්ලන්ට නැති කරගැනීමේ හැකියාව තියෙනවා. මේක ඕගොල්ලන්ට ගාලා හවස උනත් ඉවත් කරගන්න පුළුවන්. මොකද සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමයි හෙයා සීරම් හරි තෙල් ගෑම් පීනස් එනවා. ඉතින් මේකේ එහෙම කිසිම දෙයක් නැහැ. ඕගොල්ලන්ට ගාලා වෙලා රාත්‍රී කාලේදී උනත් ඉවත් කරගන්න පුළුවන්. නමුත් මම රෙකමන්ඩ් කරන දේ තමයි උදේට ගන්න.
පැය දෙක තුනක් තියන්න. ඊට පස්සේ ඕනම් නාලා උගලට වැට යන්නත් පුළුවන්. නැත්නම් වැට යන්න කලින් ගන්නත් පුළුවන්. පිරිමි ළමයිට පණිවිඩයක් කියනනම් පිරිමි ළමයින්ගේ කොණ්ඩවල් එක විදිහකට තියාගන්න බෑනේ. දැන් පිරිමි ළමයි වැට යනකොට උදේට සැලෝන් එකට ගිහලා කොණ්ඩේ හදාගන්න බෑනේ. ඉතින් ඒ අයට තමයි හෙයා ක්‍රීම් එක තියෙන්නේ. හෙයා ක්‍රීම් එකෙන් ටිකක් ගන්න කොණ්ඩේ ලස්සනට හදාගෙන වැට යන්න. ඊට පස්සේ ඒකෙන් දන්නේ නැති වුණාට වෙන දේ තමයි හාමට හොඳ පෝෂණයක් හම්බෙලා කොණ්ඩේ වැවෙන එක. පිරිමි ළමයි ගුණත් කොණ්ඩේ සමහරකට හරි වියලි. හරි ඒකාකාරී විදිහට තියාගන්න බෑ කොණ්ඩේ. ඉතින් මේක ගෑවට පස්සේ හරියට සිනිදු වෙනවා කොණ්ඩේ. ඒ වගේම ෂයින් එකක් හම්බ වෙනවා. ඉතින් කොණ්ඩෙට තියෙන හොඳම ප්‍රොඩක්ට් එක තමයි මෙන්න මේක. ඉතින් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් එක ඇත්තටම අපිට ලංකාවට ගෙන්නනකොටත් අපි දෙපාරක් හිතුවා මේක අපිට ඒ කියන්නේ මේ යන වියදමත් එක්ක අපිට කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් හරිම හොඳ නිෂ්පාදනයක්. මේක මොරකන් ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අද ඉඳලා අපෙන් මේක ලබා ගන්න. ඉතින් හෙයා ක්‍රීම් එක ගැන කතා කරොත් එහෙම මේකෙන් හොඳට කොණ්ඩේට පෝෂණයක් හම් වෙනවා. ඒ වගේම කොණ්ඩේ වැවෙන එකට, ඒ වගේම කොණ්ඩේ වියලෙන එකට, ඒ වගේම හොඳට කොණ්ඩේ ශක්තිමත් වෙන්න සහ කොණ්ඩේ තියෙන කැඩිලා තියෙනවා නම් ඒ ඔක්කොම හැදෙන්න තමයි මේක තියෙන්නේ. ඉතින් හෙයා ක්‍රීම් එකයි හෙයා සීරම් එකයි ඔන්න ඇවිල්ලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. එහෙනම් කට්ටියටම සුබ දවසක්. ඒ වගේම මතක් කරනවා කොරියන් ක්‍රීම් එකට මාර හොඳ ප්‍රතිචාර තියෙනවා. ගොඩාක් සතුටුයි. මොකද ඊටාම කෙටි කාලයක් කොරියන් ප්‍රොඩක්ට් ටික ඇවිල්ලා. මොකද සති දෙකකින් තාම කට්ටිය පාවිච්චි කරන පටන් ගන්න සති දෙකක් වගේ. ඉතින් කට්ටිය හොඳ ප්‍රතිචාර දක්වනවා. ඒවත් ඉදිරියේදී බෙදා ගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. සමහරක් වෙලාවට කට්ටිය කියනවා මේක 100% ස්වාභාවිකයි ලංකාවේ නිෂ්පාදන එහෙම කියලා කියනවා. නමුත් සමහරක් වෙලාවට ඔයගොල්ලෝ දන්නේ නැති දේ තමයි 100% ස්වාභාවිකයි කිව්වට මේ එක නිෂ්පාදනයක් වත්ම එහෙම 100% ස්වාභාවිකව තියාගෙන මේවට කල් ඉක්ුත් වීම නිකුත් වීම මේ දින තියෙනවා. ඉතින් ඔය කවුරු කොහොම කිව්වත් ප්‍රොඩක්ට් එක වැඩ කරන්නේ නැත්නම් ඒකෙන් කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඉතින් ඒ නිසා තමයි මම පිට රටින් ගෙන්නලා ඔයගොල්ලන්ට හරිය නිෂ්පාදන දෙන්නේ. මොකද ලංකාවේ ගත්තාම ගොඩාක් වෙලාවට මිනිසුන්ට සල්ලි තියෙනවා සමහරක් අයට. නමුත් හරි නිෂ්පාදනයක් ගන්න නැහැ. ඉතින් ඕගොල්ලෝ සමහරවිට රුපියල් 1000 2000 දීලා නිෂ්පාදනයක් ගත්තට පස්සේ ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්නම් ඒක තේරුමක් නැහැනේ. නමුත් මේ වගේ නිෂ්පාදනයක් ගැනීමෙන් ඕගොල්ලන්ට ප්‍රතිඵල ඉක්මනට හම්බ වෙනවා වගේම තියෙන හිසකස් ටික ආරක්ෂා කරගෙන බොහොම ලස්සනට කොණ්ඩේ නිරෝගීව තියාගැනීමේ හැකියාව තියෙනවා.